ඉතින් මට දෙන්නේ පෙන්ගුයින් කෙනෙක්. ඉතින් මම පෙන්ගුයින් වෙන්න. ඕක තමයි අපිට මුලින්ම දුන්න ටාස්ක් එක. දැන් මම පිටුව පෙන්න යද්දි මැද පිටුවේ ගෝල්ඩ් කලර් වලින් රෝ එකක් දාලා තියෙනවා. ඉන්ජිනියරින් ෆැකල්ටි බෙස්ට් පර්ෆෝමර් එහෙම කියලා නම දාලා තියෙනවා. මගේ නම තියෙනවා. ඒ දෙන්නව ඉස්සරහට එකගෙන ආවා. දැන් ඉස්සරහට එකගෙන ආගෙන ඒ දෙන්නත් ෆස්ට්ම රෝ එකේ ෆස්ට්ම සීඩ් එකේ ඒ දෙන්නවත් ඉන්නේ. මගේ ප්‍රොජෙක්ට් ෆස්ට් ප්‍රොජෙක්ට් එක මගේ රිජෙක්ට් වුණා. ඊට පස්සේ සෙකන්ඩ් ප්‍රොජෙක්ට් එකත් රිජෙක්ට් වුණා. මගේ තර්ඩ් ප්‍රොජෙක්ට් එක තමයි ඕකේ හම්බුනේ මට. ඒකට ලස්සන අකුරු අර බෝල අකුරු අර එහෙම කරු ස්ටිකර්ස් ඒ ඕනේ වැඩි මට විදිහට අර ගඩි 15000කට වඩා ලොකු සයිට් එකක් අරගෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න කිව්වා. ප්‍රසන්ටේෂන් එක ඕකේ ප්‍රසන්ට් කරලා ඕකේ අන්නේ ප්‍රොජෙක්ට් එක හොඳයි කිව්වා. හරි කියලා ඊට පස්සේ ඒ වුණාට කියලා මට තව පොයින්ට්ස් ටිකක් කිව්වා. Hello guys, welcome back to Chin's Interior Design Studio. මේ මගේ ලයිව් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මොනවා හරි වැරද්දක් අඩුපාඩුවක් වුණොත් මම සමාව ඉල්ලනවා. ඉතින් මුලින්ම සමාව ඉල්ලලා ඉන්න එක හොඳයි. මොකද වැරදි වෙන්න ඉඩ තියෙන විදිහට මට තේරෙනවා. මොකද මම නර්වස් දැන් වීඩියෝ කරද්දි. මොකද මේක ෆස්ට් වීඩියෝ එකකින් වෙන්නේ නැති කියලා මම හිතුවා. බලමු ඉස්සරහට යමු. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ මම ලබාගත් ජයග්‍රහණ අතර ලොකුම ජයග්‍රහණය කිව්වොත් හරි කියලා මම හිතනවා. හොව් පොඩ්ඩක් ඉන්නකෝ. අපි ඒ දවසට ගිහිල්ලා බලන්නමුද ඒ දවසේ මොකද්ද වුනේ කියලා. මෙහෙම විස්තරාත්මකව කතා කරනවට වඩා ඒ දවසේ වෙච්ච දේ ඕගොල්ලෝ බැලුවොත් මට හිතෙනවා ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කියලා. එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්නමු. යා. Was the first class honors KWCJ Chintaka first class honors. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you want And now we come to the best performer award. That's a plug, and this is for Bachelor of Interior Design, and also this recipient will be receiving the overall best performance from the Faculty of Engineering, and the winner is KW Chaturanga Janit Chintaka. That's the overall best performer as well. Come on, your applause has to be the loudest that you can give. Come on, that's not enough. Let's hear it louder for KW Chaturanga Janit Chintaka. Keep the applause going. The best performer for Bachelor of Interior Design and the overall best performer in the Faculty of Engineering. Once again, congratulations to Chaturanga Janit Chintaka. Many congratulations. And now we request the presentation party to remain. Our presentation party will remain in the presentation area. Yes, once again, a round of applause to our overall best performer. ගොඩක් අය ගැයීම ඉස්සරගෙන දැන් තියෙනවා ඒගොල්ලෝ කියනවා ඇති මලිලා නම් ඕගොල්ලෝ බ්ලේසර්ස් වල ඇති ටයි හොයනවා ඇති ඉස්කෝලේ ටයි හොයනවා ඇති ෂර්ට්ස් හොයනවා ඇති ඉතින් ටි-ෂර්ට්ස් ගන්න පත්තු හොයනවා ඇති ඉතින් ෆොටෝග්‍රාෆර්ස්ලා හොයනවා ඇති ඉතින් තමන්ගේ අවුට්කම් එක සුපිරියටම ගන්න මේ දවස්වල මහන්සිලා ඇති. ඉතින් මුලින්ම මම ඔයගොල්ලන්ට විශ් කරනවා ඉතින් all the very best for your future. සහ ඔයගොල්ලෝගේ hard working වලට ඔයගොල්ලන්ට ලැබෙන මේ award එක මේ සර්ටිෆිකේට් වලින් ඔයගොල්ලන්ට ලැබෙන ගෞරවය ඉතින් ඔයගොල්ලෝ හොඳ විදිහට ඔයගොල්ලෝගේ future එක පාවිච්චි කරන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ graduation ceremony එක තිබ්බේ ඒක මන් දන්නේ ඒක දෛවේද කියලා ඒක ලස්සන දවසක තිබ්බේ. ඒ කියන්නේ 2023 අවුරුද්දේ 12 වෙනි මාසේ 12 වෙනිදා. ඉතින් 9 මාසේ. ඉතින් මට දිනේ වෙලා ඔක්කොම මතකයි. ඒ කියන්නේ ඒක හිතා ගන්න කොච්චර එක්සයිට් වෙලා ඉඳීද කියලා. කියන්නේ ඒක මාරම දවසක් මට විතරක් නෙවෙයි අපේ එච්චින්ගේ දොස්තරලා. ඒකම ඒක ඒගොල්ලෝ සහ අපි හැමෝම
සහන මහන්සිය අපි අපේ බැච්චක බැච්චක කට්ටියට වඩා අපිට උගන්නපු ලෙක්ෂ තරල්ලක ෆස්ටියක ඉඳලා ලාස්ටිය නම් අපේ ෆයිනලිය එනක ෆයිනල් ප්‍රජෙක්් එක වෙනකම්ම ඉත් එක්ක හිටපු එලෙක්චර්ස්ලා මටරං ඒගොල්ලෝ අප යුනිසිටියද අපි බලාගන්න අපේ අම්මයි අපච්චි වගේ අපිට ඒ හැමෝම අපේ මැඩම්ල ටික අපේ අම්මල වගේ අපිට සර්ල ටික අපිට අපච්චිල වගේ ඉට යුනිසිටිය ඇතුළේ හොඳ දේට හොඳයි කියන නරකදේට අනිවාර්යෙන් නරකයි කියනවා මොකද ඒ නරකයි කියලා කියන්නේ අර අපිත් එක තියෙන පර්සනල් තරහකින් වත් එහෙම මුකුත්ම නෙමෙයි මොකද ඒ තැනදී අපිට නරක දේ අපිට පෙන්වලා දුන්නේ නැත්නම් අපි ඒක හදාගන්නේ නැහැනේ. ඉතින් අපිට ඒ වෙලාවේදී අපිට කියලා දීලා ඒ ස්ටෙප් එක අපිව එහා පැත්තට පන්නලා අපිව තියෙන එක ඒක ලොකු දෙයක්. ඒක ලොකුම දෙයක්. අපි ඉස්සරහ කතා කරමු ඒක වැඩිදුර. ඉතින් මම අද මේ වීඩියෝ එක මම හදන්න මට හිතුනේ මම ආපු ගමන ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ හිතයි ඇයි මම එහෙම කතා කරන්න කියලා. මම එහෙම ලොකු කැරක්ටර් එකක් නෙමෙයි. ලොකු කියන්නේ ලොකු චරිතයක්වත් එහෙම මොකුත් නෙමෙයි. මම සාමාන්‍ය ඔයගොල්ලෝ වගේම O level කරා, A level කරා. ඊට පස්සේ යුනිවර්සිටි ගියා. ඊට පස්සේ යුනිවර්සිටි මගේ ස්ටඩීස් කම්ප්ලීට් කරා. ඊට පස්සේ වැඩ කරන්න ප්‍රොෆෙෂනල් ලෙවල් එකට අපි ඇවිල්ලි කරලා වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙක්. ඔයගොල්ලෝ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්. පොඩි දෙයක් මට විශේෂයි කියලා මම හිතනවා. ඉතින් මම මේ කියන කතාවේ ඕනම මොනවද කරන්න දෙයක් කියනවා නම් ඉතින් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගන්න. මොකද ඒක තමයි end of the day මේකේ මොකක් හරි රිසල්ට් එකක් අපිට තියෙන එක. ඉතින් මම 2020 අවුරුද්දේ Bachelor of Interior Design degree program එකේ අපේ හිටපු batch තුනක් තිබ්බ අපිට combine වෙලා. ඉතින් මේ batch උත්තින්න highest mark අරගෙන batch top වෙන්න මට පුළුවන්කම හම්බුණා. සහ engineering faculty එකේ best performer වෙන්න මට හම්බුණා. සහ interior design degree program එකේ best performer වෙන්න මට හැකියාව හම්බුණා. ඒ විතරක් නෙමෙයි ඒ research module එකේ research එකේ best researcher වෙන්න මට හැකියාව හම්බුණා. ඉතින් ඒ වගේම අපේ final year advanced interior design project එකේ AIDP කියලා අපි කියනවා අපි කෙටි කරන් ගන්න. AIDP එකේ highest mark අරගෙන best project එකේ යන්න මට හැකියාව හම්බුණා. ඉතින් මේ මම ගන්නේ නේ තියාගෙන කියන්නේ මටත් පුදුමයි. ඇත්තට මේ මමද කියලාත් මට පුදුමයි. මොකද මම දන්නේ නැහැ. ඒ දේවල් මම කරා මට මම ඒ දෙන්නේ මම කරා කියලා මටත් පුදුමයි. ඒ වගේ මම ඉතින් මේ දේවල් කරා. මුලින්ම දේ මට ඔය දේ හැමදේම කරන්නේ පළවෙනිම දේනේ මම මාර ආසයි වුණා. ඒ කියන්නේ first day අම්මයි තාත්තයි මම යුනිවර්සිටි එකට ගිය දවසේ orientation program එකට කලින් මම අපේ degree program එක කතා බහ කරන්න යුනිවර්සිටි එකට ගිය දවසේ ඒ යුනිවර්සිටි එකේ තිබ්බ appearance එක සහ ඒ අපිට treat කරපු විදිහ security එකේ ඉඳලා අපිව treat කරපු විදිහ ඒක හරි warm feeling එකක් අපිට මට දැනුණා. කියන්නේ මේ හැමකට ගෙදර වගේ එහෙම feeling එකක් ආවා. අර අපි කොච්චර රටවටේ ගියත් රටවටේ අපි අන්තිම ගෙදරට ඇවිල්ලා ගෙදර කාමරේ අපේ වැටුණාමනේ අපිට comfortable level එකක් එන්නේ. අන්න ඒ feeling එක මට ආවා යුනිවර්සිටි එකට ඇතුළට ගියාම. ඒක මාර comfortable. ඉතින් ඒක first feeling එක මට දැනුණා මට හෙන comfortable වුණා. ඊට පස්සේ මම orientation program එක අපි ඉවර වෙලා අපිට orientation program එක දවස් 3ක් තිබ්බා. තුන්වෙනි දවසේ අපි faculty එකට ගියා. engineer faculty එකට අපි ගියා. engineer faculty එකට enter වෙද්දිම තිබ්බ ලොකු model එකක්.
ලොකු මොඩ්ල ඇති බොයි මොඩ්ල එක දැක්කා මට අර වා මෙහෙමත් හදන්න පුළුවන්ද මේ කොලම්ස් කෝම දල තියෙන මෙච්චර ඩීටේල් කොහොම ගන්න ඇතුළ ඒක තිබ්බේ ඩයිනෝසියස් සූ එක ඩීටේල් ඩයිනෝසියස් ලගේ ඩීටේල් හදල තිබ්බේ ඒක මෙ කොහොම දාදන්න මේක මාරයින අන්න එහෙම එකක් මොකලට ම මාරයින් කොහොම දෙක මං ලොකු ලොකු මොඩ්ලයක් එක මතන්නේ අඩි හයයි තුනයක ලොකු මොඩ්ලමය තාම යුනික තියෙන එක මම ඒක පස්සරයක් විතර මටේ ගියා මටේ කියල බැලුව අනි මෙතරින් දුරවල්ලරෙනවා මෙතරි වාහනත් යන්න පුළුවන් ඒක මට මැජික් මොකද මම මියසිම් එක් වල මියසිම් එක දැහලා තියෙන ඔයගේ මොඩල්ස් තියෙනවා වතුරෙනවා එක දැහලා තියෙන ඒනවාටද අර මේ වගේ අර අපි කොහොමත් ඉතින් ඔය ඩයිනෝසිරස්ලට පිටසක් කළ යාන ඕට ආසයෙන් එක දැක්කා මටත් මේ වානේ මාරයිනේ කවුදගෙන ඔන්නල කවද අදර තිබ අයකෙන කදර දිට අයක නම්මට කන අය ඇටක් කර ඇත ඒමට අය නම්මටන සොයි මාර මොඩලයක් නැක්කාම මට පිස් වෙදද මං ගල හිතාගත්තා මාත් කෝහරි මොඩල් හදන්න මේ වගේ මොඩල්ලයක් හදනවා මාත් ොදා මොවරි මොඩල්ලයක් හදන මටත් පුළුවන් මේ කරන්න කියලා මගේ ලෝට ගිය ඒත් එක්කම විශේෂම දෙයක් තමයි මොකද මගේ අම්මයි තාත්තයි මට මේ මගේ බැචලර් එක මට කම්ප්ලීට් කරගන්න මට මාරම සපෝට් දුන්නා ඉතින් ඒගොල්ලන්ට ඒ කියන්නේ එන ඒගොල්ලෝ ලොකු පොසත් මිනිස්සුන්වත් එහෙම අර සල්ලි විසි කරන්න තියෙන මිනිස්සුන්වත් එහෙම නෙවෙයි ඒගොල්ලෝ සාමාන්‍ය මධ්‍යම පන්ති මිනිස්සු. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා මට ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න බැරුණා කියලා. නෑ මට ගවර්න්මන්ට් යුනිවර්සිටියෙන් මාක්ස් තිබ්බා. මම ඔලෙවල් හොඳට පාස් වුණා. ඊට පස්සේ මයිලල් කරන්න වෙන කොළඹ ඉස්කෝලේකට ගියා. ඊට පස්සේ මයිලලුත් හොඳට පාස් වුණා. නමුත් මගේ ෆස්ට් චොයිස් එක අපිට යුනිවර්සිටි සිලෙක්ට් කරන්න පුළුවන් ගවර්න්මන්ට් වල ෆස්ට් චොයිස් එකට යන්න මට හැකියාව හම්බුනේ නැහැ. ඉතින් එතනදී මම ෆේල් වුණා. ඉතින් මට සෙකන්ඩ් චොයිස් එකට යන්න හැකියාව හම්බුණා. ඒ වුණාට මම ඩවුට් වෙලා හිටියේ මම මේක කරනවද මම මෙතනට යනවද මම මේකට මම ආසයිද මේක කරන්න. එහෙම එකක් තිබ්බා. ඉතින් ඒකට තමයි ඒ ලොකු තාත්තා ඇවිල්ලා මට කිව්වා පුතා මෙහෙම යුනිවර්සිටි එකක් තියෙනවා ලංකාවේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේ ඔයා පොඩ්ඩක් ගිහලා බලන්න කියලා එයා මට බුක්ලට් එකක් අරගෙන ආවිල්ලා මට කිව්වා. ඉතින් ලොකු තාත්තට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මොකද එයා මට දුන්න ස්ටෙප් එකෙන් තමයි මම LSPM එකට අම්මයි තාත්තත් එක්ක ඇවිල්ලා මයිට වල පටන් ගත්තා. ඉතින් අම්මයි තාත්තයි ලොකු තාත්තයි මේ හැමෝටම මගේ රෙස්පෙක්ට් එක 100% තියෙනවා. ඉතින් එහෙම තමයි මම ගමන් පටන් ගත්තේ. ඉතින් ඔහොම ගමන් පටන් ගිහලා යුනිවර්සිටියට ඇවිල්ලා මේ හැම දේම ඔළුවට එකපාර එද්දි ටිකක් අමාරුයි. ඒක නෝමල් දෙයක්. හැමදේම කියන්නේ අපිට අපි දන්නේ නැති සබ්ජෙක්ට් ඒරියාවක් නේ අපි ගණන් යන්නේ. අභ්‍යන්තර ගෘහ නිර්මාණය කියනවා මේක අපි දන්නේ නැති සබ්ජෙක්ට් එකක්. ඒක අපි තීරි පාට් එක මම කියන්නේ තීරි පාට් එක අපි දන්නේ නැහැ ගොඩක් දේවල්. කලර් සයිකොලොජි ෆර්නිචර් අරේන්ජ්මන්ට් මේ කියන කිසිම පොයින්ට් එකක් අපේ ඔළුව වල නැහැ නේ. අපි ඒකට යද්දි අපි තනිකර empty paper එකක් යන්නේ. ඉතින් අපි orientation program එක කරලා අපි ගියා යුනික් ඇතුළට. අපේ batch එකේ හිටපු ළමයි කට්ටියකින් එතන ඇවිල්ලා හිටියේ ළමයි 5-6 දෙනෙක් ඇවිල්ලා හිටියේ ඒක. මම ගිය වෙලාවේ. ඉතින් ඊට පස්සේ ළමයි ආව කට්ටිය. එහෙම ඇවිල්ලා ඉතින් අපිට හම්බුණ ෆස්ට් එක්සර්සයිස් එක තමයි ටාස්ක් එක. එක්සර්සයිස් එක නෙමෙයි ටාස්ක් එක. පළවෙනි ටාස්ක් එක තමයි අපිට A4 කොළ දුන්නේ හැමෝටම. හැමෝටම A4 කොළ දීලා කිව්වා මේ ඔය කොලේ පොඩි කරන්න. ඊට පස්සේ පොඩි කරා. මම ඒ කොලේ තාම තියෙනවා. කොලේ පොඩි කරන්න පොඩි කරලා හරි. ඒක දැන් දිගාරින්න කිව්වා. දිගාරලා මේ බලන්න කිව්වා මේ ඕකෙන් කියන්නේ
පොඩි දිගරින් නැතුව කොලේ පොඩි හොඳටම පොඩි කරලා සාමාන්‍ය විදිහට දිගරන මේසෙන් තියලා බලන්න කිව්වා. ඕකෙන් ඔයාලට මොනවා කියලාද පේන්නේ කියලා. ඔයාලට පේන දේ කොලේ අනිත් කොලේ අඳින්න කිව්වා. මට පේන විදිහට මට පේන්නේ පෙන්ග්වින් කෙනෙක්. ඉතින් මම පෙන්ග්වින් වෙන්න. ඕක තමයි අපිට මුලින්ම දුන්න ටාස්ක් එක. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ආකිටෙක්චර් උපේක්ෂා හෙටිලන්සු මැඩම් එතුමිය තමයි අපි මේ අපේ ලොකු ට්‍රිප් එකක් යන අපි බස් එකෙන් නැග්ගනම් එතුමිය තමයි අපි ඩ්‍රයිව් කරේ. එයා තමයි ස්ටීරින්ග් වීල් එක අරගෙන එහාට කපලා හරියට බලවල දාන්න නැතුව ඒ හරියට සොෆ්ට් එකේ පාරේ අරගෙන ගිහිල්ලා අන්තිමට රෙජියුන් සෙරමනි එක දක්වා අපි අරගෙන ඇවිල්ලා ඒ සීට් එකේ පරිස්සමට ඉන්නවල එතුමිය ගිහින් ඉස්සරහින් ඉඳගත්තා. දැන් අපි දිහා බලලා ඒ කියන්නේ ඒ hina උනේ ඒක මට තාම මතකයි. අපි දිහා බලලා හොඳට hina ඒ hinaවේ තියෙන මාර ප්‍රවුඩ් එකක්. ඒ කියන්නේ මම මේ මෙච්චර සෙට් එකක් මම අවුට් කරනවානේ මේ අවුරුද්දේ. ඒ වගේ ප්‍රවුඩ් එකක් තිබ්බේ මට hina. ඒක ඔබතුමිය අපි මේ පාරට දාලා මේ අපේ කකුල් දෙක හිට ගන්න පුළුවන් විදිහට අපි ගොඩ නැගුවට thank you so much. ඉතින් කොහොම තමයි මගේ ගමන පටන් ගත්තේ. ඉතින් හරි දැන් ඔන්න මම ඔයාලට කියන්නම් දැන් ග්‍රැජුවේෂන් සෙරමනි එක දවසේ දැන් 9:30 තමයි අපිට තිබ්බේ. සෙරමනි එක පටන් ගන්න තිබ්බේ අපිට 30 minutes කලින් එන්න කියලා තිබ්බා මේන් හෝල් එකට. ඉතින් මම 30 minutes කලින් ගියා. ඊට පස්සේ අපිට මේන් හෝල් එකේ අම්මා තාත්තා එක්ක මේන් හෝල් එකේ ඉන්න පුළුවන්. අපේ අනිත් රිලේටිව්ස්ට තිබ්බා වෙනම හෝල් එකක්. ඉතින් ඒගොල්ලොන්ට ඒ හෝල් එකේ සීටිං අරේන්ජ්මන්ට් එක තිබ්බා. ඒගොල්ලොන්ට එතන එක පිළිවෙලක් කරලා ඒගොල්ලෝ මෙතන තියලා ඒගොල්ලොන්ට ලයිව් බලන්න පුළුවන් අපේ සෙරමනි එක එතන ගලා. ඉතින් thank you so much NSBN ඒ වගේ chance එකක් අපේ family එකට ලබා දුන්නා. හැමලා මේක family එකට ඒ වගේ chance එකක් ලබා දුන්නා. මොකද orientation graduation ceremony එකේ live බලන්න chance එකක් ලැබෙනවා කියන්නේ තමන් family එකේ අනිත් කට්ටියට ඒක මාරම දෙයක්. thank you so much. ඉතින් ඊට පස්සේ අපි main hall එකට ගියා. main hall එකට ගියාට booklet එකක් හම්බුණා. booklet එක හොයි ඒක හරියට අපි යුනිවර්සිටි එක අපි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටත් අපිට ඒ වගේ ෆයිල් එකකුයි පොතක් පෑනක් ඒ වගේ ලොකු ගොඩක් හම්බුණා සෙට් එක. ඉතින් ඒ වගේම අපි අවුට් වෙලා යද්දිත් අපිට බුක්ලට් එකකුයි ඉන්විටේෂන් කාඩ් එකකුයි ඒ වගේ ගොඩක් දේවල් අපිට හම්බුණා අතට. ඉතින් ඒ ටිකත් අරගෙන මම ගියා ඇතුළට. ඇතුළට මේන් හෝල් එක ඇතුළට ගියාට පස්සේ අපිට පල්ලෙහාට යන්න තියෙනවා. පඩි බෑගෙන පල්ලෙහාට යද්දි දැන් මම දැන් මගේ නම්බර් එක හොයනවා මම දැන් මොන සීට් එකේද මොන තැනද මගේ නම්බර් එක තියෙන්නේ මොන තැනද නැහැ. දැන් මගේ නම්බර් එක තියෙන්නේ ගොඩක් ඉස්සරහා කියන්නේ අංක වලින් බැලුවාම දැන් ඉස්සරහා වගේ තියෙන්නේ. ඉතින් බලන්න එනවා. දැන් අම්මා තාත්තා පිටිපස්සම ගිහින් ඉඳගෙන. මොකද අපේ ගෙදර අම්මා ගත්තොත් අම්මා පොඩ්ඩක් ෂයි කැරක්ටර් එකක්. ඉතින් එයාට ඕනේ අර කම්ෆර්ටබලි අර සෙරමනි එක බලන්න ඉඳගෙන චිල් එකේ ඒ වගේ වයිබ් එකක් තමයි දෙන්නට තියෙන්නේ. ඒ ඉඳලා පිටිපස්සම ගිහින් ඉඳලා. ඊට පස්සේ දැන් මම යනවා දැන් මගේ සීට් එක හොයනවා සීට් එක. අපි බෙජ් එක කවුරුත් ඇත්තෙත් නැහැ. ගොඩක් අනිත් ළමයි ඉන්නවා. අනිත් අපේ ජුනියර් කියලා ළමයි ඉන්නවා. ඒවට අපේ බෙජ් එක ළමයි අඳුරන්නේ කට්ටිය හිටියයි. ඊට පස්සේ දැන් මම බලනවා මම හොයනවා දැන් ඊට පස්සේ මේ මම හිතන ලෙක්චරර් කෙනෙක් මකට ඇවිල්ලා හිව්වා මේ පුතා what is your seat number කියලා. ඉතින් මම කිව්වා මගේ සීට් නම්බර් එක මම වැඩින්ට කිව්වා. ඊට පස්සේ වැඩින් සීට් නම්බර් එක බැලුවා. බලලා මොකද බලලා congratulations පුතා කිව්වා. ඉතින් මම බැලුවා congratulations ඇයි මොකද කියලා මට වෙනවා. ඇයි කරන්නේ? නැහැ. අද ඉතින් ඊට පස්සේ හරි graduation ceremony එකනේ graduation ceremony එකක්. හැමෝටම මේක කියන්නේ මේක ceremony එකක් නේ. ඉතින් හැමෝටම wish කරනවා. ඉතින් එහෙමයි කියලා මට හිතුණා මේක normal දෙයක්. අපි ඉතින් මම thank you madam කියලා මම it's fine. මම එහෙම ගියා. හරි. එනි ඉවරයි මම okay කියලා. ඊට පස්සේ දැන් එයාට පස්සේ එන්න කියලා. ඊට පස්සේ මම ගියා madam ඊට පස්සේ. ඉතින් madam යනවා ඉස්සරහට නවතින්නේ නැහැ.
මුදලු ඇයි මේ අවති නැති යන වැඩම් රටල මමත් ඉති පිටිවස්ස යනවා ගීල ඩෝසේ මට සීට් එක ලෙක්ෂව මැඩම් මට අද දික්කලකිව පුතා අතන්ම සීට් එක මං ඔක්කේ වැඩම් කියලා මම ගිය සීට් එකට සීට් එක තමයි ෆස් රෝ එක ෆස් සීට් එක එකන පලවෙනි රෝ එක තියෙන පලවෙනි සීට් එක තමයි මගේ සීට් එක තියෙන්නේ මම ෂොක් වුණා දැන් ඇයි මෙතන මට ඒ වගේ තැනකදී එහෙම මම බලාපොරොත්තු නැහැ ඒක කොහොමද ඉතින් ඔන්න ෂොක් එක පළවෙනි ෂොක් එක ආවා හරි මම ඕකේ මැඩම් කියලා මම ගිලින් ඉඳගත්තා මම නර්වස් එකේ 100% නර්වස් එක දැන් ඊට පස්සේ මම ඇහුවා මැඩම් ළඟට ඇවිල්ලා පුතා මේ මගේ පේරන්ට්ස් ලා බුද්ධ කියලා මම කිව්වා මැඩම් අපි පස්සේ අපිට ඉන්නවා කියලා මම මැඩම් පෙන්නනවා ඊට පස්සේ හරි කියලා thank you කියලා මැඩම් ගියා පිටිපස්සට මම පිටිපස්සේ ගියා මැඩම් මම දැක්ක අම්මා තාත්තා දෙක කතා කරනවා ඊට පස්සේ අම්මයි තාත්තයි මොකද පොඩ්ඩක් ජිගිරිවිස් වුණා ඊට පස්සේ මේ ඒ දෙන්නවත් ඉස්සරහට එකගෙන ආවා දැන් ඉස්සරහට එකගෙන ආවගෙන ඒ දෙන්නත් ෆස්ට්ම රෝ එකේ ෆස්ට්ම සීට් එකේ ඒ දෙන්නවත් ඉඳෙනවා ඉතින් දැන් අම්මත් ෂොක් තාත්තත් ෂොක් දැන් ඒ දෙන්නගේ චිල් වයි චහලාස් හරි දැන් මමත් ෂොක් අපේ දැච්චේ ළමයි කට්ටිය ආවා ඉඳගත්තා හැමෝම ඉතින් ඒගොල්ලෝ ෆොටෝස් ගන්නවා ඉතින් ඒගොල්ලෝ චිල් එකේ ඉන්නවා මම චිල් එකට වඩා මම ෂොක් වෙලා ඉන්නේ මම මෙතන ඉන්නේ කියන එක මට ඔළුවේ තියෙනවා මම ෆස්ට් රෝ එකේ ෆස්ට් සීට් එකේ මම ඉන්නේ කියන එක කියලා මට ඔළුවේ ඒක මට ෂොක් ඉතින් ඊට පස්සේ මම කාම් වෙලා මම අපිට හම්බුනානේ පොත් මම ඉතින් ඒ පොත් අරගෙන බැලුවා අපේ බැච් ෆොටෝස් තිබ්බා අපේ ගෲප් ෆොටෝස් තිබ්බා ඉතින් ඒව අරගෙන අපි බැලුවා මම බැලුවා ඉතින් එම් බලාගෙන යද්දී මම පිටු පෙළ යද්දී මැද පිටුවේ ගෝල්ඩ් කලර් වලින් රෝ එකක් දාලා තියෙනවා ඉන්ජිනියරින් ෆැකල්ටි බෙස්ට් පර්ෆෝමර් එහෙම කියලා නම දාලා තියෙනවා මගේ නම තියෙනවා ඊට සෙකන්ඩ් ෂොක් එක මම ගිරයි එතෙන් මගේ නම ඇයි මෙතන තියෙන්නේ කියලා ඉතින් සතුටුයි කියන්නේ ඒ සතුට කියන්නේ මට ඒක දැන් මට අම්මා ළඟට ගිහිල්ලා කියන්නත් එතන එහෙම කියන්න විදිහකුත් නැහැ තියෙනවනේ හෝල් එක මට එතන මට මගේ සතුට පිට කරගන්න විදිහක් නැහැ. ඉතින් මේක මම ඇතුළෙන් පුරන්න වගේ මාර. ඉතින් මම හරි මට ඒක මාරම හැපි එකක් ඒක ඉතින් ඒ කියන්නේ ඒ වගේ අරකට මට එන්න පුළුවන් වුණා කියන එක ඉතින් ඒ කියන්නේ ඒක මට හරි සතුටුයි. ඒ කියන්නේ මාරම සතුටුයි. ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක අවෝඩ්ස් ගොඩකුත් එක්ක මම සෙරමනි කිවරලා එළියට එන්න කලින් මම මේන් හෝල් එකේ හිටියා විනාඩි 15ක් විතර මේන් හෝල් එකට හිටියා මොකද ඒක ඒ මොමන්ට් එක ඒක මාර මොමන්ට් එකක්. ඒ කියන්නේ ඩීන් සර් වයිස් චාන්සලර් සර් මේ හැමෝම හෝල් එකෙන් ගියාම ඒ කියන්නේ ඒක මාරම දෙයක්. ඒ වගේම දැන් අවෝඩ්ස් ටික මට දෙද්දී අපේ මේන් ගෙස්ට් මට කිව්වා ඔයාට මේ සහතිකට ඉස්ස ගන්න පුළුවන්ද කියලා මම අහුවා. කියන්නේ එච්චරට සහතිකයි මෙඩල් එකකුයි ට්‍රොෆි එකකුයි ඉතින් පුළුවන් නේද කියලා මම අහුවා. ඉතින් එකපාර ගොඩක් එකපාර හම්බුණාම ඉතින් මාත් ෂොක් ඉතින් ඒක ඉතින් ඒ සර් කිව්වා මට wish you all the very best ඔයා හොඳට ටික කරගෙන යන්න ඉස්සරහට ඉතින් එන්න කියලා මම thank you කරලා ආවා. ඉතින් ගොඩක් සතුටු දවසක් එදා. ඒ කියන්නේ ඒ තැනට එන්න අවංකවම ප්‍රශ්න ආවා. ප්‍රශ්න කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ප්‍රශ්න කියන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඒක මට හිතෙන විදිහට ප්‍රශ්න කියන දේවල් අපි ෆේස් කරලා අපි මේ දේවල් කන්ට්‍රෝල් කරගෙන යනකොට තමයි හරි පාර්ට් එකට අපි වැටිලා හරි තැනට end of the day අපි යන්නේ. ඉතින් මම සයන්ස් අතරින්ම හරි සතුටින් මගේ වික්ටරි එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයගොල්ලෝ අද හරි මේ ඉස්සරහ මාසවල ටිකේදී ඔයගොල්ලෝගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක සහභාගී වෙනවා. ඉතින්
I wish you all the very best. ඔයගොල්ලෝ හොඳට ඔයගොල්ලෝගේ ගමන අනිවාර්යෙන් යන්න. ඒක 100% ඔයගොල්ලෝ කැප වෙලා කරන්න. මොකද ඔයගොල්ලෝ මහන්සියෙන් කරන තමයි ඔයගොල්ලෝ ප්‍රතිඵල හම්බෙන්නේ. මම මහන්සි වුණා කියන්නේ මම ඒක ආසාවෙන් කරා. මට ඒක ආසාවක් කැපවීමක් ඒ දේවල් මට තිබ්බා. ඒ කියන්නේ මම ඒවා අයියෝ මේ අසයින්මන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. අයියෝ මේකට මොඩ්ලයක් හදන්න අයියෝ එහෙමයක් නෑ මට. මම ආසාවෙන් මට දැන් එක ප්‍රොජෙක්ට් එකක් ඉවර කරලා මට අනිත් ප්‍රොජෙක්ට් එක හම්බ වෙනකම් මට අර මම ඒක එක්සයිට් වෙලා ඉන්නවා. ඊළඟ ප්‍රොජෙක්ට් එක මොකක් හම්බෙයිද? හරි අපිට එජ් කැන්ටින් එක හම්බුණා. අපිට ඊළඟ ප්‍රොජෙක්ට් එක මොකක් වෙයිද? අපිට අර මේ වගේ චිල් වයිබ් එක තමයි තියෙන්නේ. අද චිල් පැත්තට ගොඩක් කතා කරනවා. sorry. ඉතින් ඒ වගේ මහන්සිලා වැඩ කරන්න ඔයගොල්ලන්ටත් පුළුවන් අනිවාර්යෙන් ගේම් එක ගෙවුවොත් පුළුවන් කරන්න. අවුරුදු 3-4ක් මේ ගැප් එකනේ තියෙන්නේ. ඉතින් ඒ ටික මහන්සිය. ඔයගොල්ලෝ රිසර්ච් මහන්සිලා ඔයගොල්ලෝගේ 100% දීලා රිසර්ච් එක කරන්න. රිසර්ච් එකට ඔයගොල්ලෝ සුපර්වයිසර්ස්ලා හම්බ වෙනවා නම් සුපර්වයිසර්ස්ලාත් එක්ක හොඳට කොලැබරේට් කරලා හොඳ අවුට්පුට් එකක් ගන්න try කරන්න. සමාජයට වැදගත් වෙන අවුට්පුට් එකක්. ඉතින් ඒ වගේ රිසර්ච් එකක් කරන්න. ඒ වගේ AIDP ප්‍රොජෙක්ට් එකත් ඔයගොල්ලෝ සුපිරියටම කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ගැන කතා කරද්දී නම් ඒක සෑහෙන ලොකු මාතෘකාවක්. ප්‍රොජෙක්ට් ගැන කතා කරද්දී යුනිවර්සිටි කාලේ කරමු. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඉස්සරහ වීඩියෝස් වලදී. දැන් අද වීඩියෝ එකේදී මම ෂෙයා කරගන්න ඕනේ මගේ එක්ස්පීරියන්ස් එක මගේ ග්‍රැජුවේෂන් සෙරමනි එකේදී මම එක්ස්පීරියන්ස් කරපු ඒක. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනවා නම් ඩිග්‍රී එකක් පටන් ගන්න තමන්ගේ ලයිෆ් එක දැන් ෆස්ට් ඉයර් නම් ඉන්නේ සෙකන්ඩ් ඉයර් නම් ඉන්නේ ඔයගොල්ලෝ ඔගොල්ලොන්ට තියෙනවා නම් අපි as example අපි ගමුනේ අපි හිතමු ඔයගොල්ලෝ රිපීට් මොනවද තියෙනවා ඔයගොල්ලන්ට රීසබ්මිෂන් මොනවද තියෙනවා ඒවා ඕකේ හරි රිපීට් තිබ්බට කමක් නැහැ රීසබ්මිෂන් තිබ්බට කමක් නැහැ හරි ඔයා දැන් ඉඳලා වැඩ පටන් ගන්නවා කියලා මම මීන් කරන්නේ හරි ඔයාට රීසබ්මිෂන් එකක් තියෙනවා ප්‍රොජෙක්ට් එකක අපි කියමු ක්‍රිට් එකක මම මේ ක්‍රිට් මේ ප්‍රොජෙක්ට් මේ AIDP මේ වගේ වචන පාවිච්චි කරන්නේ මේ කියන්නේ මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ අපිට කියන්නේ 75ක් විතර අපිට තියෙන ප්‍රැක්ටිකල් ලෙසන්ස් තමයි අපිට ගොඩක් තියෙන්නේ. මොකද මේ සබ්ජෙක්ට් එක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් ඉඳලා අපි ගොඩාක් ප්‍රැක්ටිකල් සයිඩ් එකෙන් යනවා. 25ක් විතර තමයි අපි තියරි පාත් එකෙන් යන්නේ. කියන්නේ 75 පාර්ට් එකට අපිට තියරි අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් අර ප්‍රැක්ටිකල් තුලින් අපි ලබා ගන්න එක්ස්පීරියන්ස් එක නොලෙජ් එකෙන් තමයි අපි ගොඩාක් රන් කරන්නේ. එක්සෑම් නුත් එහෙම එක්සෑම් උත් ප්‍රැක්ටිකල් වලින් අපිට ඒ එක්සෑම් කොට දාන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ටික හරියට කරන්න ඕනේ. අනිවාර්යයෙන් ප්‍රැක්ටිකල් ටික ඒ ප්‍රොජෙක්ට්ස් අපි හරියට කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා කොට දාගන්න පුළුවන් අනිවාර්යෙන්. දැන් මම කතා කරේ ඔයගොල්ලෝ ට්විටර් රිසබ්මිෂන් එකක් තියෙනවා කියනකොට හරි රීසබ්මිෂන් එක ඔළුවේ දාගන්න රීසබ්මිෂන් එක ඔළුවේ මට මේ මොඩියුල් එකේ මට රීසබ්මිෂන් එකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ දැන් මේ වර්තමාන කාලයේදී ඔයාලට තියෙන ප්‍රොජෙක්ට් මොනවද? හරි. ඔය හිතන්නකෝ දැන් ඔක්තෝබර් 5 ඔයාලට එක සබ්මිෂන් එකක් කරන්න තියෙනවා. රීසබ්මිෂන් එක තියෙන ඔක්තෝබර් 8. හරිද? ඔයා මුලින් ફોකස් එක දෙන්න ඕනේ ඔක්තෝබර් 5 තියෙන එක. කියන්නේ ඒ සබ්මිෂන් එක ඔක්තෝබර් 5 සබ්මිෂන් එක කළා තමයි ඊට පස්සේ රීසබ්මිෂන් එකට බහින්න ඕනේ. එදා රෑම අරක සබ්මිට් කරපු ඊළඟ තප්පරේම අකට බෑලා වැඩ කරන්න ඕනේ. වැඩ කළා ඒක සබ්මිට් කරන්න ඕනේ. ඔයාලට නොතේරෙන දෙයක් හරි ඔයාලට ඩවුට් මොනවාරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ලෙක්චර්ස් ළඟින් අහන්න. ගිහිල්ලා ඒගොල්ලෝ හම්බෙලා ඒගොල්ලොන් ඒ තියෙනවා අපි කියනනේ නීති සහ රීති කියන වර්ග දෙකක් තියෙනවානේ. කියන්නේ අපි මිනිස්සු විදිහට අපි ඒ අනිත් මිනිස්සුන්ගේ කාලයට වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් දැන්
ඒ අපි ලෙක්චරර්ස්ලාගෙන් වුණත් ලෙක්චරර්ස්ලාගෙන් වුණත් අපිට අවශ්‍ය දෙයක් ඒගොල්ලෝගෙන් අහන්න අවශ්‍ය වෙනවා නම් ඒකට සුදුසු කාලයක් බලලා ඒ සුදුසු කාලේ ඇතුළත ගිහිල්ලා හම්බෙලා කතා බහ කරලා ඒකට සොලියුෂන් එකක් ගන්න try කරන්න. සහ මම දැකලා තියෙන දෙයක් තමයි අපේ කාලය ඇතුළත යුනිවර්සිටි ළමයිගේ සමහරක් නංගි ළමයිලාගේ සහ අපේ බැච්ලත් ගොඩක් සමහරක් දුරට ඊගෝ එකක් තියාගෙන එනවා ස්ටඩීස් කරන්න. ඉතින් මට හිතන විදිහට යුනිවර්සිටි එකකට ඇතුළට එනකොට ඊගෝ එක කියන දේ යුනිවර්සිටි එකකින් එළිය ගේට්ටුවෙන් එළිය කියලා ඇතුළට එන්නේ. එතකොට ඒක සෑහෙන කම්ෆර්ටබල් වාට ස්ටඩීස් කරගන්න. මොකද මම වුණත් මම හිතන්නේ මම තාම ඉගෙන ගන්න වයස මම තාමත් ඉගෙන ගන්නවා. මම තාම මගේ නොලෙජ් එක 0. මට තාම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඊගෝ කියන එක අපි හැමෝටම තියෙන එක. ඒක මිනිස්සෙක් නම් ඊගෝ එකක් තියෙන්න ඕන එක ඒ ඇත්ත. නමුත් ස්ටඩීස් වලදී ඊගෝ එකක් තියාගන්න එපා. ඉගෙන ගන්නකොට අපි ඒවා ප්‍රැක්ටිකල් දේවල් කරද්දී ඊගෝ එකක් තියාගන්න එපා. ඒ ඊගෝ එක අයින් කරලා ස්ටඩීස් වලට ફોකස් එක දීලා හොඳ ගැම්මින් කරගෙන යන්න. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මට කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට කරන්න බැරි කමක් නැහැ නේ. මම ඕනේ ෆොටෝස් දාන්න පැත්තෙන් AIDP ප්‍රොජෙක්ට් එක මම කරපු මගේ ෆයිනල් රිසර්ච් තීසිස් එක මම කරපු මම පබ්ලිකේෂන් එකක් කරා ගිය අවුරුද්දේ Dr. Marsha Mendis madam එක්ක එකතු වෙලා. ඉතින් thank you so much madam. ඔබතුමිය යුනිවර්සිටි කාලේ අපිට රිසර්ච් එකට මාරම සපෝට් එකක් දුන්නා. යුනිවර්සිටි එකෙන් පස්සෙත් අපිට මාරම සපෝට් එකක් දෙනවා අපේ රිසර්ච් වලට. thank you so much madam. ඒ වගේම මගේ සුපර්වයිසර් ආර්කිටෙක්ට් විපුල් සේනාරත්න sir. ඉතින් thank you so much sir. මේ වගේ නම් කියපු සහ නොකියපු ගොඩාක් පිරිසක් ඉන්නවා. ඉතින් thank you so much හැමෝටම. විශේෂයෙන් කියන්නට පුද්ගලයන් තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න විශේෂයෙන් පුද්ගලයන් දෙන්නෙක් මගේ ලයිෆ් එකේ සහ මම හිතනවා ඕගොල්ලෝ තාම ඔයගොල්ලෝ යුනිවර්සිටි යනවා නම් ඔයගොල්ලෝ තාම ප්‍රොජෙක්ට්ස් කරනවා නම් ඒ දෙන්න අනිවාර්යෙන් ඕගොල්ලෝ හම්බෙන්න පුළුවන්. ඉතින් ආර්කිටෙක්ට් සජීවි සිල්වා සහ ආර්කිටෙක්ට් අරුණි රන්වත්ත කියන මේ ගුරු දෙපළ අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගොඩ දාන්න මාරම සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ hats off madam. ඔය දෙන්නම නැත්තම් අපි අද මෙතන නැහැ. AIDP ප්‍රොජෙක්ට් එක කියන්නේ ෆයිනල් ඉයර් අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක අපිට වර්ගඩි මතක විදිහට වර්ගඩි 15000කට වඩා ලොකු සයිට් එකක් අරගෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න තිබ්බා. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ඒක මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක්. මම කර ෆොටෝස් දාන්න අපි මොඩල්ස් දෙකක් හැදුවා. 1 to 50 ස්කේල් එකේ මොඩල් එකකුයි 1 to 100 ස්කේල් එකේ මොඩල් එකකුයි මම හැදුවා. 1 to 100 ස්කේල් එකේ මොඩල් එක සයිට් එක අඳුනගන්න මේ වගේ සයිට් එක කරමයි තියෙන්නේ කියන එක මම පෙන්නුම් කරා. 1 to 50 මොඩල් එකේ මම ඉන්ටීරියර් ඩීටේලින් කරා. ඒක මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක් සහ මගේ ප්‍රොජෙක්ට් එක ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳලම ප්‍රොජෙක්ට් එක ප්‍රසන්ට් කරන දවස දක්වාම ඒ ලෙක්චරර්ස්ලා දෙන්න ඒ දෙන්න ඇතුළුව යුනිවර්සිටි ගිහපු ඔක්කොම ලෙක්චරර්ස්ලා පුතේ මෙහෙම කරන්න මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරන්න මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරන්න මෙහෙම කරොත් හොඳයි කියලා මාරම ඇඩ්වයිස් දුන්නා. ඒ හැම ඇඩ්වයිස් එකම මම ඔළුවට දාගත්තා. ඔළුවට දාගත්තා නෙමෙයි ඔළුවට දාගන්න මට මම කියවන මුලින් මට එහෙම ලොකු මම අර ලොකු එහෙම මතක ශක්තියක් එහෙම ලොකුවට නෑ මතකයි ඒවා නමුත් අර ලොකු කියන්නේ හිතන්නකෝ දැන් ගොඩාක් දේවල් අපිට කියනවා මේ දේවල් ඇඩ් වෙන්න ඕනේ මේ දේවල් කරාගෙන මේ දේවල් අඳුන ගන්න ඕනේ මිනිස්සු තමයි මේ තැන්වල ඉන්නේ මිනිස්සුන්ට තමයි අපි මේවා හදන්නේ. එතකොට ඒ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන පොයින්ට් හැම එකම ලියා ගන්න. පොතක් හරි නෝට්බුක් එකක් ලියා ගන්න. කමන්නේ මම උදේට කෑ මොනවද කියලා ඇහුවොත් බත් කෑවේ. ඒකත් ලියා ගන්න. ඔක්කොම ලියා ගන්න. කියන හැම එකම
ආයන ඒ නෝට්බුක් එකේ ලස්සනට මේ ලස්සන අකුරු අර බෝල අකුරු අර එහෙම කරු ස්ටිකර්ස් ඒ ඕන නෑ ස්කෙචි ගහන්න ස්කෙචි ගන්නවනේ ස්කෙච් බුක් වල අපි ලියන නෝට්ස් ගන්න ඕනේ පැන්සලක් ගන්න පෑනක් ගන්න ස්කෙච් ටක් ගාලා ලියන්න කියන ඒවා ටික ටක් ගාලා ලියා ගන්න රෙකෝඩින්ග්ස් ගන්න එක සමහරක් අයට මම හිතනවා සමහරක් අයට ඒක ඉෆෙක්ටිව් ඇති මොකද සමහරක් අයට ඒක ඉෆෙක්ටිව් නැතුව ඇති මම නම් කියන්නේ රෙකෝඩින්ග්ස් උත් දාගන්න කියන්නේ ලෙක්චර් එකකින් අහලා මම මේක රෙකෝඩ් කරගන්නත් කියලා අහලා ඒගොල්ලෝගේ අවසරය අරගෙන වොයිස් රෙකෝඩ් එකක් දාගෙන ඕගොල්ලෝ නෝට් දාගන්න කියන දේවල් හැම එකම නෝට් දාගන්න ඒක ලස්සන ඒව ඕනේ ස්කෙචි දාගන්න ඒ හැබැයි තමන්ට කියවන්න පුළුවන් වෙන්න ඕනේ මන්ට කියවගන්න පුළුවන් විදිහට ස්කෙචි ඒක දාගන්න ඉතින් මම හැමදේම ස්කෙචි දාගන්නවා හැමදේම ප්‍රොජෙක්ට් එකේ මගේ ප්‍රොජෙක්ට් ෆස්ට් ප්‍රොජෙක්ට් එක මගේ රිජෙක්ට් වුණා ඊට පස්සේ සෙකන්ඩ් ප්‍රොජෙක්ට් එකත් රිජෙක්ට් වුණා මගේ තර්ඩ් ප්‍රොජෙක්ට් එක තමයි ඕකේ එක හම්බුනේ මට මම ෆස්ට් ප්‍රොජෙක්ට් එකට මම එහෙම තමයි කියන්නේ අර මම ඔයාලට කලින් කිව්වා වගේ අර ඉතින් හැම වෙලේම ෆස්ට් ටයිම් අපි ඇක්සෙප්ට් වෙන්නේ නැහැ රිජෙක්ට් වෙනවා රිජෙක්ට් වුණා කියලා ආසාව නැති කරගන්න එපා රීසබ්ජන් එකක් ආවා කියලා ආසාව නැති කරගන්න එපා වැටෙන්න එපා අපෝ වැඩ කරන්න දැන් මම මාර පොරක් නෙවෙයි මම කරපු දේ කියන්න මම මගේ ෆයිනල් ඉයර් ෆයිනල් ප්‍රොජෙක්ට් එකට AIDP එකට මම මුලින්ම පාසලක් හොයාගත්තා පාසල හොයාගත්ත තැන කිව්වොත් ඒක පුදුම විදිහට මොකද මම ඒ දේවල් කරාගෙන මටත් ඉඳගන්න බැහැ දැන් මම කාටගස් දිගිලියේ පාසලක් හොයාගත්තා පාසලක් තෝරගෙන මම සයිට් එකට ගියා බලන්න කාටගස් දිගිලියේ සයිට් එකට ගියා බලන්න ගිහිල්ල පාසලක් බැලුවා ඒක දවස් දෙක තුනක ගමනක් ගිහිල්ලා ඉතින් ඒ ටික අරලා ෆොටෝස් අරගෙන ප්‍රසන්ටේෂන් එක හදලා ඔක්කොම කරලා පෙන්නුවා හරි පෙන්නලා ප්‍රසන්ටේෂන් එකක් කරා ඕකේ ප්‍රසන්ටේෂන් එක ඕකේ ප්‍රසන්ටේෂන් වල ඕකේ මේ ප්‍රොජෙක්ට් එක හොඳයි කිව්වා හරි කියලා ඊට පස්සේ ඒ වුණාට කියලා මට තව පොයින්ට්ස් ටිකක් කිව්වා අර කියන්නේ අර අපිට එන ලෙක්චරර්ස්ලා ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉතින් ඒගොල්ලෝ අර එකපාර අර වීදුරුවක් පොලේ ගන්නවා වගේ එහෙම කඩන්නේ නැහැ ඒගොල්ලෝ කියන හොඳයි ප්‍රොජෙක්ට් එක හොඳයි ඒ වුණාට කියලා පොයින්ට්ස් ගන්න කියනවා හරිද ඕගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ හරි හොඳයි ප්‍රොජෙක්ට් එක හරි සීරීස් එකක් ඔළුවේ ටික් එකක් දාගන්න හරි සීරීස් එකක් හරි හොඳයි නම් හොඳයි කිව්වා හරි සීරීස් එකක් හරි ඒ වුණාට කියන එකෙන් ඉරක් ගහලා ඒ වුණාට කියන එකෙන් ඊට පස්සේ කියන දේවල් සයිට් එකේ ලොකේෂන් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ මෙතන සර්කියුලේෂන් වල ප්‍රශ්නයක් තියෙනව නේද අපිට ෆ්ලෝ ප්ලෑන්ස් ඩෙවලොප් කරන්න පුළුවන්ද අපිට මේවල ෆර්නිචර් අරේන්ජ්මන්ට්ස් අපිට හදාගන්න පුළුවන් වේද මේකට කොහොමද සෝෂල් කන්ටෙක්ස්ට් එක මේක කොහොමද මේකට අපි ඉන්ක්ලූඩ් කරගන්නේ ඒ පොයින්ට්ස් ටික දාගන්න ඒ වුණාට පස්සේ කියන ටික ඒක ඔයාට ඒ කියන්නේ ඒ පොයින්ට්ස් ටික ඔයාට සෝට් අවුට් කරගන්න පුළුවන් ඒ පොයින්ට්ස් ටික ඔයාට විසඳ ගන්න පුළුවන් නම් අන්න ඕකේ ඒක කරන්න පුළුවන් ඒ පොයින්ට්ස් 10ක්ද 15ක්ද කිව්වේ පොයින්ට්ස් 15න් ඔයාට 3යි නම් විතරයි නම් ඔයාට ඕකේ කියලා ඔයාට කන්ෆර්ම් කරගන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක ෆේල් ඒ ප්‍රොජෙක්ට් එක කරන්න එපා ඔයා කොච්චර සයිට් එකට ගියත් ඔයා කොච්චර ෆොටෝස් ගත්තත් ඔයා කොච්චර මහන්සිලා ප්‍රොපෝසල් එක හැදුවත් ඒක කරන්න එපා ඒක මම දෙන පොඩි ටිප්පක් කියලා හිතන්න පොඩි ඒ ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝ කරන්න එපා මොකද ඔයගොල්ලෝට ඩවුට් වෙන ඒ සෙට් එකම ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ AIDP ෆයිනල් එකේ අපි ජූරි පැනල් එකේ ඉස්සරහ අපි ප්‍රසන්ටේෂන් එක කරද්දි ඒ ඩවුට්ස් ටිකම අතනින් ඒ ජූරි පැනල් එකේ අපිට આવොත් අපි එතන මාරම විදියට නර්වස් වෙලා අපි මාරම විදියට එතන වැටෙනවා මොකද ඒ ප්‍රශ්න වලට අපිට විසඳුම් නැත්නම් අපි කොහොමද ඒ විසඳුම් ටික අපි ජූරි පැනල් එකට දෙන්නේ ඉතින් ඒක එතනම ෆේල් ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් කරන්න එපා ෆයිනල් ප්‍රොජෙක්ට් එකට සයිට් එකක් හොයාගන්න එක ගේමක් කියන්නේ ඒක
ඒක ටිකක් අමාරු වැඩක්. ප්‍රොජෙක්ට් එකක් හොයාගන්නවා කියන එක. ඉතින් ප්‍රොජෙක්ට් එකක් හම්බුනොත් ඒක ප්‍රසන්ටේෂන් එක කරලා දේවල් හංගලා ප්‍රසන්ටේෂන් කරන්නත් එපා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලගේ ගත්ත සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි කරගෙන යද්දී ඔයාලට තේරෙනවා මෙතන ඔයා ප්‍රොපෝස් කරන දේ මෙතන කරන්න බෑ. දැන් ඔයා හිතන්නකෝ කැබති කොල්ලාවේ වගේ අපි සාමාන්‍ය දුෂ්කර ප්‍රදේශයක් ගමු. කැබති කොල්ලාවේ සාමාන්‍ය දුෂ්කර ප්‍රදේශයකට ඔයා shopping mall එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒ වගේ දෙයක් කරන්න මේ වගේ කාලයක් ඇතුළතදී පුළුවන්ද? සහ ඒ වගේ දෙයක් කරොත් ඒක පවතින කාලේ කොච්චරද? ඒ කියන්නේ අපිට ඒක පවත්වාගෙන යන්න පුළුවන් කාලේ. ආ හිතන්න OGF mall එක කොළඹ ප්‍රසිද්ධ තැනක ප්‍රධාන තැනක තියෙනවා කොළඹ නගරේ. ඉතින් ඒකට මිනිස්සු උදේ ඉඳලා හවස වෙනකම් OGF එකට යනවා. ඒ වගේ setup එකක් අපි කැබති කොල්ලාගේ ප්‍රදේශයක ප්‍රොපෝස් කරොත් ඒක සක්සස් වෙයි කියලා වාට තර්ක කරලා සඳහන් පුළුවන්. මම මේක කරනවා මේක මේ විදිහට කරන්න පුළුවන් කියලා වාට තර්ක කරලා ඒක වාගේ සොලියුෂන් එක ජූරියට දීලා ජූරිය ඒක පිළිගන්නවා නම් it's okay. but ඒක ඔයාගේ ඇතුළත ඔයාගේ ඩවුට් එකක් තියෙනවා නම් මම හිතන විදිහට ඒක ඒ වගේ දෙයක් කරන එක රිස්ක් එකක් කියලා මට හිතෙනවා. ඉතින් හොඳට හිතලා බලන්න ප්‍රොජෙක්ට් එක තෝරගනිද්දි ඒ වගේම කමන්ට ඉන්න සුපර්සස් කමන්ට ඉන්න ලෙක්චරර්ස් ලගේ 100% සපෝට් එකක් ගන්න. අපිට ෆයිනල් ප්‍රොජෙක්ට්ස් වලදී අපිට හිටපු ලෙක්චරර්ලා දෙන්න මම කිව්වේ පිට අපේ අම්මලා හිටපු ඒ මැඩම්ලා දෙන්න රෑ වෙනකන් රෑ 8 9 10 වෙනකන් සමහර දවස්වල යුනිවර්සිටි එකේ අපිත් එක්ක ඉන්නවා. මම කවමදාකවත් ඒ මැඩම්ලා ලෙක්චර් කොල්ලගේ එළියට යනකම් මම යන්නේ නැහැ එළියට. මම ඇතුළේ තව ළමයි පිරිසක් හිටියා එහෙම. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ වෙනකම් මේ කැපැසිටි එක දෙනවා. ඉතින් රිසර්ච් එකේ වුණත් බේස් රිසර්චර්ස් 8ක් හරි 9ක් හරි සිලෙක්ට් වුණා. අපේ AIDP ප්‍රොජෙක්ට්ස් වලත් හොඳ ප්‍රොජෙක්ට්ස් තවත් සිලෙක්ට් වුණා. ඉතින් ඒ මහන්සියලා වැඩ කරපු ඒ කැපගෙන වැඩ කරපු ළමයි. ඉතින් හොඳ මොඩල්ස් හදපු ළමයි හිටියා. ඒ කියන්නේ මාර ඩීටේලින් මොඩල්ස් මාර ඩීටේලින් පැනල් සෙට්ස් හදපු ළමයි හිටියා. ඒ කියන්නේ මහන්සියවත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මේකට ෆෝකස් එක තියාගෙන යුනිවර්සිටි එකට රිටික් කරගෙන යන්න අනිවාර්යෙන්. ඉතින් end of the day මේ වීඩියෝ එක අන්තිමෙන් දැන් වැඩිපුර වෙලා කතා කරා. I wish you all the very best for your future and everything. ගොල්ලන්ට ගේමින් මේ ගේම් එක ඇතුලේ ගැම්මින් වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද ප්‍රොජෙක්ට්ස් කරන්නේ, කොහොමද AID ප්‍රොජෙක්ට්ස් කරන්නේ, කොහොමද රිසර්ච් කරන්නේ, මේ දේවල් ගැන අපි කතා කරමු. මේ ගේම කොහොමද 10 කෙනෙක් කරමු අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් ජය වේවා. Thank you so much.